ඊළඟට මේ බණ අහනකොට ඔයාට මොකද වෙන්නේ? මේ කොටස් ටික කියන්නේ තේරෙන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මේ අහන්නකෝ. ඇත්තටම මේ මුල් ටික කරගත්තේ නැති වුණාට පස්සේ ප්‍රශ්නේ මොකද්ද? ඊළඟ කොටස් ටික තේරෙන ප්‍රමාණය අඩු වෙනවා. මේ පැත්තෙන් අත උස්සපු අම්ම කවුද? නැගිටින්නකෝ. අම්ම ඔය ටික පාඩම් කළා කොච්චර කාලෙද? දහම් පස්සේ අභිධර්මයේ උගන්වනවා. සාදු සාදු. ඒක බොහොම හොඳයි. මේ ටික පාඩම් කරගත්තට පස්සේ තියෙන chance එක මොකද්ද අපේ අම්මා? ඒ කියන්නේ මේ ධර්ම දේශනා අහද්දී අර මුලින්ට වඩා යමක් තේරෙන ප්‍රමාණය ප්‍රවණතාවයේ වැඩි. ඒකත් ඇත්තටම අවබෝධයට උපකාරයක් නේද අම්මා? දැන් එකක් තමයි ධර්මයේ තේරෙනවා කියන්නේ අවබෝධ වෙනවා කියන එකනේ. මේ අවබෝධයට රුකුලක් නේද? ඊට පස්සේ උපාසකම්ම දැන් ගෙදරදී ඔයාට ඇති වෙනකොට සිතක් ඇති වෙනකොට මේක මේ අසවල් જાතියේ මේක රාග සිතක් මේක ද්වේෂ සිතක් එහෙම හිතන්න පුළුවන් ගතියක් එනව නේද? සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති වීත රාගං වා චිත්තං වීත රාගං චිත්තන්ති පජානාති වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තන්ති පජානාති වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තන්ති පජානාති. දැන් මොකද පජානාති දැනගන්න පුළුවන්. ඒක වාසියක්ද නැද්ද? පුදුම වාසියක් නේ. එහෙනම් ඔන්න අනිත් අයට මම මේ කියන්නේ මෙයා මං කවදාවත් දැකපු අම්ම කෙනෙක් නෙවෙයි. දැන් නම් මේක නිකන් මුදල් ගෙවලා කියනවා කියලා හිතන්න පුළුවන් නේ. දැන් මේ අම්ම මන් දන්නේ මම කියන්නේ මොකද්ද? ඇයට ලැබිච්ච ලාභය ඔබ ගන්න කැමති නැද්ද? කියනකෝ අම්මා. ඇත්තටම මෙතන ඉන්න රත්තරන් අම්මලා තාත්තලා හැම කෙනෙක්ම කැමති මොකටද? නිවන් දකින්න. එසා උත්සාහය කියන එක ඇති කරගන්න කම්මැලි වෙන්න එපා. අපේ අම්මා මේක මහ ලොකු වැඩක් නෙමෙයි. අහගන්නකෝ. අපේ අම්මා වාඩි වෙන්නේ මේ සිත් 89න් පහ පාඩම් කරන්න පටන් ගන්න. මොකද කරන්න ඕන? සිත් 89න් පහක් පාඩම් කරන්න. මුල් ටිකේ ලෝභ සිත් 8 නම් පාඩම් කරගන්න. 8 එකට පාඩම් කරගන්න. ඊට පස්සේ දේශ සිත් 2යි මෝහ සිත් 2යි දෙක වෙන වෙන පාඩම් කරගන්න. එතකොට මොකද කරන්නේ? මේ ටික දවස් 3න් ඉවරයි. කොළ කෑල්ලක ලියන්න. ඒ කොළ කෑල්ල පොඩි කරලා විසි කරන්න. තව කොළ කෑල්ලක ලියන්න. ඒකත් පොඩි කරලා විසි කරන්න. තව එකක ලියන්න. 3ක් ලියනකොට ඔයාලට පාඩම්. මේ ටික කටපාඩම් කරගන්නකොට සමහර පඬිතුයෝ කියන ඕවා පාඩම් කරලා නිවන් දකින්න පුළුවන්ද? ඕවා ඕනද නිවනට? අභිධර්මයේ දෙයියන්ට පමණයි කියලා තියෙන්නේ. ඕව අපිට ඕනේ නැහැ කියලා. මොකද වෙන්නේ? ලොකු පච ප්‍රචාරණයක් යනවා. කරුණාකරලා මතක තියාගන්න. මේ ටික බැරි නම් ඔහුට විදර්ශනාව බෑ. විදර්ශනා බෑ කියලා කියන්නේ නාම රූප ධර්මයන් කෙරෙහි දකින්න බෑ. එතකොට සත්පුද්ගල සංඥාව ගෙවන්න බෑ. සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. දුරු වෙන්නේ නැති කෙනාට සෝවාන් වෙන්න බෑ. සෝවාන් වෙන්න නැත්නම් සකදාගාමි අනාගාමි අරහත් ගැන කවර කතාවද? පුළුවන් එහෙනම් දැන් එහෙනම් තේරුම් ගන්න මේක ඒකාන්තයෙන්ම පාඩම් කරගත යුතුම කතාවක්. අනිත් එක මතක තියාගන්න. මොකද්ද? Tamanට මේ ටික පාඩම් හිටිනකොට Tamanටම ඇති වෙනවා ඇත්තටම මං හිටියාට වඩා ප්‍රඥාවේ දැන් මේරීම තිබෙන බව. ඉතින් ඒ නිසා මෙතන ඉන්න හැම කෙනෙක්ම තාම මේ ටික පාඩම් කරලා නැත්නම් ගෙදර ගිහිල්ලා රැට කන්න දෙන වැදගත්කමට වඩා මේ ටික පාඩම් කරගන්න. සිත් දෙකක් හරි පාඩම් කරගන්න. අවංකව මේ කියන බලන්න. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කියන කතාව ඇත්ත. අද කීයට රෑ වෙලා ගෙදර ගියත් මම මේකෙන් සිත් දෙකක් හරි පාඩම් කරගන්නවා ස්වාමින් වහන්සේ. ඒ වීරිය ඔබ වහන්සේ නිසා නෙමෙයි මගේ භාග්‍යවතුන් වහන්සේට පූජාවක් වශයෙන් මම මේක කරනවා කියන කටියත් උස්සන්න බලන්න. ඒක මං වෙනුවෙන් නෙවෙයි. ඔබ වෙනුවෙන් 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් S2 ඉල්ලනකොට මෙහෙම ඇතුළට අත දාලා ඇහැ ගලවලා දන් දුන්නේ මේ අපි වෙනුවෙන්. අපිට ඔහොම සිත් දෙකක් පාඩම් කරගන්න මහන්සි වෙන්න බැරි නම් ඒ තථාගතයන් වහන්සේ ඇස් දන් දීපුවට අපි ණයයි. ඔබට නිකන්වත් හිතෙන්නේ ඒ ශ්‍රද්ධාවන්ත ඒ භාග්‍යතුන් වහන්සේගේ ඒ බෝසතාණන් වහන්සේගේ හැඟීම. අපේ අම්මා තාත්තවත් එහෙම කරයිද? අපි වෙනුවෙන් ඇහැ ගලවලා දීපන් කිව්වොත් දෙයිද? දෙන්න බෑ. මට බැරි නම් උපාසකම්මා. මට බැරි නම් තථාගතයන් වහන්සේ වෙනුවෙන් හිතක් පාඩම් කරගන්න. චෛසිකය පාඩම් කරගන්න. රැට බුදිය ගන්නවා නම් හරිද පස්සපැත්ත උඩ තියාගෙන මොකද්ද අපි කරන මේ කැපකිරීම? ඊට කලින් එක සිතක් දෙකක් පාඩම් කරලා නිදා ගන්න. ඔහොම හැමදාම හිතන්න. වයිදාම ඉක්මනට මේ නිවනට ලං වෙනවා. ඒක ඒකාන්ත සත්‍යයක්.